ඇත්තම කියනවා නම් මේ 4 වෙනි එපිසෝඩ් එකේ පළවෙනි කොටස. මම 3 වෙනි එපිසෝඩ් එකේදී කිව්ව විදිහට අපිට නෙදරයිට් චෙස් ප්ලේට් එකයි කඩුවකුයි මේකදී හොයාගන්න පුළුවන්. ඇත්තම කියනවා එකක් නෙමෙයි 4ක් විතර හොයාගත්ත කි උනාට 10ක් හොයාගත්තත් එකයි ඕනි වෙන්නේ. මොකද නෙදරයිට් කඩුවක් කියන්නේ දුන්නේ. තුන්වෙනි එපිසෝඩ් එකේදී වගේම මෙතනත් අපි ස්පෝන් වෙන තැනම චෙස්ට් දෙකක් තියෙනවා. ඒවා අයන් වගේම මම හිතන්නේ අනෙක් එකේ නෙදරයිට් කඩුව එහෙම තියෙන්නේ. මම කිව්ව විදිහටම තියෙනවා. මේ සමහර ඒවා එන්චාන්ට්මන්ට් තියෙන්න පුළුවන්. සමහර ඒවා නැති වෙන්නත් පුළුවන්. මෙතනින් ඕනිම දේවල් ටික විතරක් කරන් දැන් මෙතනින් යන්න ඕනි. මෙතන යන්න පාරක් නැහැ. දොර වහලා රහස් පාරකුත් නැහැ. ටිකක් ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. චෙස්ට් එකක් මත වුණා. පෝෂන් එකක් තිබ්බා. එක උගුරටම බීලා දැම්මා. වෙන දෙයක් වෙන්න කියලා අර පැත්තට දුව ඉන්නවා. මං දුවන හින්දා දෙක කැඩිලා ගියේ. එහෙනම් මොකක් හරි බග් එකක් වෙලා මම ඇතුළට ගියාද? මන් දන්නේ නැහැ. දැන් මෙතනින් එන ඔක්කොටම ගහලා මරලා යනවා. මේ ට්‍රයල් චේම්බර් එක ඇතුලේ යතුරු වර්ග දෙකක් තියෙනවා. එකයි ලොකු යතුරු අනෙක පොඩි ඒවා. දැන් අපිට හම්බුනේ ලොකු එකක්. මේ ස්පෝන් එකේ තියෙන හැමදේම ගන්න නම් ඉතින් මේකෙන් ඔක්කොම ස්පයිඩර්ස්ලා මරන්න වෙනවා. මම දැක්ක විදියට දෙතුන් දෙනෙක් මේක උඩට ගිහිල්ලා තව 4 වටේ හැමතැනටම වගේ ගියා. මේ ඇතුලේ ඩයමන්ඩ් 3ක් 4ක් විතර තියෙනවා. එහෙම දීලා තියෙන්නේ නැහැ ඇයි කියලා දන්නේ නැහැ. ඩයමන්ඩ් වටිනවනේ. ඒ හින්දා අරන් යනවා. ඇත්තටම මේකේ එළියට යන පාර හොයාගන්න තමයි දැන් තියෙන්නේ. උඩින් අපිට මැසේජ් එකක් පෙන්නනවා find the exit කියලා. ඒ කියන්නේ මේ මැප් එකෙන් ඉවර වෙලා එළියට යන තැන.
ඒ වුණාට මම නම් දන්නවා මේකේ එක්සිට් එක තියෙන තැන. මොකද මම මේ වර්ල්ඩ් එකේම කොපි වර්ල්ඩ් එකක් හදලා ඒ වර්ල්ඩ් එක ප්ලේ කරලා තියෙනවා. ඒ වුණාට මම මේකේ අන්තිමට වෙනකන් ගියේ නෑ. 4 වෙනි එක විතරයි ඉවර කරේ. ඒ කියන්නේ ට්‍රයල් චේම්බර් එක ඇතුලේ මේ අපි 4 වෙනි පාර්ට් එක ඇතුළට ආවේ. ඒක ඉවරට නිකන් විතරයි ආවේ. මම යන පාර මතක තියාගන්න. ඕනේ නම් අපිට මෙතනින් පල්ලට පයින්න පුළුවන්. නිකන් හાર્ට් දෙක තුනක් අඩු කරගන්න ඕනේ නැති හින්දා පඩි වෙලෙම වහිනවා. මං යන පාර මතක තියාගත්තොත් එක්සිට් එක හොයාගන්න ලේසි වෙනවා. ඔයාලත් මම යන පාර දිගේ ඉක්මනට දුවලා ගියොත් මැරෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. මොකද උඩ ස්පෝනස් 10ක්ද කොහෙද හරියටම තියෙනවා. ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි පාරට වෙන්න පුළුවන්. නැත්නම් ඔයා මීට කලින් මේ මැප් එක මෙවර කරලා තියෙන වැඩ එක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න යන්න. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියට ස්තුතියි. මං කලින් කිව්ව විදිහටම දැන් අපි යන්නේ ගමට. මං කියවනේ 5 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් අපි ගමේ වැඩවලට යනවා කියලා. ඒ විදිහට දැන් අපි ගමට යන්න ඕනේ. හැබැයි මේක 4 වෙනි එපිසෝඩ් එක. ඒ හින්දා දැන් ගමට යනවා විතරයි ගමේ වැඩ පටන් ගන්නෑ. ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ පේනවා අපේ එක ක්වෙස්ට් එකක් සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් තියෙන ඉතුරු 4 සම්පූර්ණ කරන්න. එතකොට මේ මැප් එක ඉවරයි. එකක් සම්පූර්ණ කරන්න එපිසෝඩ් 4ක් ගියේ හින්දා ඒ ටික සම්පූර්ණ කරන්න ගොඩක් කලයි කියලා හිතන්න එපා.